යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා අත්දහවල් කොටුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතු වන්නේ පසුගිය සඳුදා දින මන්ත්‍රීවරයා තමාගේ මෝටර රථයෙන් පිටකොටුව ඕල්කට් මාද දෙසින් පැමිණලා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට වාහන නැවැත්විය නොහැකි ස්ථානයක තම මෝටර රථය නවත්තනවා. නවත්තලා මන්ත්‍රීවරයා සහ තවත් කාන්තාවක් ඉන් බැසගොස් ඒ වන විටත් සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයක් පැවැත්වෙන කොටුව දුම්රිය පොළ ඉදිරිපිට එම උද්ඝෝෂණයට අදාළ සහයෝගය පළ කළා. නැවත මන්ත්‍රීවරයා තමන්ගේ වාහනය රැගෙන යන්න වාහනේ නවතා ඇති ස්ථානයට පැමිණෙනවා. එම අවස්ථාවේදී කොටුව පොලිස් ස්ථානයේ රථවාහනංශයේ නිලධාරියෙක් විසින් ඔහුට මෙම නවතා අවහිර කිරීමට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වනවා. නමුත් මෙම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට බැන වඩිමින්, උස්සන්ඩින් කතා කරමින්, තර්ජනය කරමින් රියදුරු බලපත්‍රය සහ අදාළ ලියකියවි ලබා දීම ප්‍රතික්ෂේප කළ එම ස්ථානයෙන් පිට වෙනවා. විශේෂයෙන්ම මෙය ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 347 වන වගන්තිය. එනම් රජයේ සේවකයෙකුට සාපරාධී බලහත්කාරය පෑම ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 486 වගන්තිය. එනම් සාපරාධී බිය ගැනීම සහ මෝටර රථ ආඥා පන්තේ අංක 166 වන වගන්තියේ 6 නොහොත් මෝටර රථයක් නවතා අවහිර කිරීම යන දඬුවම් ලැබ හැකි වරදවල් සිදු වෙලා තිනවා. ඒ අනුව අද දින මෙම මන්ත්‍රීවරයාව කොටුව පොලිස් ස්ථානය වෙත කැඳවීමක් සිදු කළා. එම කැඳවීම අනතුරුව ප්‍රකාශ සටහන් කරගෙන මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමක් සිදු කළා. අද දිනම ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.